ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා අදත් SLXD YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාට. ඉතින් ඔයාලට මේ දකින්න තියෙන්නේ මං ගෙදරදීම හදාගත්ත ලූණු කොළ. ඉතින් අපි බලමු අද කොහොමද මේ වගේ ගෙදරදිම ලූණු කොළ හදාගන්නේ කියලා. ඉතින් ගෙදරදීම ලූණු කොළ හදාගන්න යන වැඩේට අපිට අවශ්‍ය වෙනවා රෝපණ ද්‍රව්‍ය විදිහට කඩෙන් ගන්න තියෙන මෙන්න මේ වගේ ලොකු ලූණු නැත්තම් බොම්බයි ලූණු. ඉතින් මේ වගේ ප්‍රමාණයේ ලොකු ලූණු ගන්න තියෙනවා නම් හොඳයි. මේවා නිරෝගී පුස් දිලීර වගේ දේවල් නැති ඒවා තෝරලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලූණු කිලෝ එකකට 25ක් විතර අපිට ගන්න පුළුවන්. ඒකම දිලීර රෝග වලින් ආරක්ෂා කරගන්න අපිට මේ වගේ දිලීර නාශකයක් මම අද පාවිච්චි කරන්නේ කැප්ටාන් මේ වගේ දිලීර නාශකයක් අපිට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු පස් මාධ්‍ය කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට මේ දකින්න තියෙන්නේ අද ලූණු කොළ හදාගන්න ලූණු ගෙඩි හිටව ගන්න බඳුන තමයි මේ ඔයාලට දකින්න තියෙන්නේ. මම අරන් තියෙන්නේ අහක දාන පොඩි බේසමක් වගේ එකක්. ඉතින් මේ වගේ වැඩකට ඔයාලගේ ගෙදරත් අහක දාන භාජනයක් භාවිතා කරන්න පුළුවන්. මේකේ පස් මාධ්‍ය විදිහට මම යොදාගෙන තියෙන්නේ මතු පිටපස්, කොම්පෝස්ට්, කරදහය සහ මම මේකට එකතු කරගෙන තියෙනවා ඩොලමයිට් ස්වර්පයක්. ඉතින් මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඉතාමත් පහසුවෙන් ඔයාලගේ ගෙවත්තෙන් හොයාගන්න පුළුවන්. අපි ඊළඟට බලමු කොහොමද ලූණු ටික මේකේ හිටව ගන්න ඉස්සෙල්ලා සකස් කරගන්නේ කියලා. ඊපස්සේ මේ වගේ වෙනත් භාජනයකට ජලයේ ස්වල්පයක් අරගෙන ඒකට අපි එකතු කරනවා කැප්ටාන් තේ හැන්දක වගේ ප්‍රමාණයක්. ඊළඟට අපි හිටව ගන්න බලාපොරොත්තු වෙන ලොකු ලූණු ටික මේ දිලීර නාශක යෙදූ ජලයට එකතු කරගන්නවා. ඊළඟට මේ විදිහට දිලීර නාශකයක ගිල්ලගත්ත ලූණු අරගෙන මේකේ තියෙනවා මෙන්න මේ වගේ මුල් තියෙන කොටසක් සහ මේ ගෙල වගේ තියෙන කොටස අපි කියනවා නික්කේරියා එක කියලා. ඉතින් මේ කොටස් දෙකක් තියෙනවා. මේකෙන් මේ ගෙල කොටසේ සිට 4න් 1ක වගේ ප්‍රමාණයක් අපි කපලා ඉවත් කරගන්නවා. දැන් අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. දැන් අපි බඳුනේ හිටව ගන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉස්සෙල්ලා පෙන්නපු මෙන්න මේ වගේ දිලීර නාශකවල දාලා තියෙන ලූණු ටික අරගෙන එකින් එක පිළිවෙලට අපි මේ වගේ භාජනයක හිටව ගන්න ඕනේ. දැන් අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා.
අපි මේ විදිහට දිලීරනාශක යොදාගෙන මේක පුත් කරගන්න. මේ ඔයාලට දකින්න තියෙන්නේ ලුණු බල්බ හිටවපු දවසේ ඉඳන් මාසයකට පස්සේ ලුණු කොළ හැදිලා තියෙන ආකාරය. ඉතින් ලොකු ලුණු අපි හිටවපු නිසා ටිකක් මහත ලුණු කොළ තමයි අපිට දකින්න තියෙන්නේ. ඉතින් මම දැන් සූදානම් වෙන්නේ මේ ලුණු කොළ අස්වැන්න නෙලා ගන්න. ඉතින් මේ ඔයාලට දකින්න තියෙන්නේ මම මේ කුඩා භාජනෙන් නෙලාගත් අස්වැන්න. මෙතන ලුණු කොළ ග්‍රෑම් 250ක් විතර අපිට පළවෙනි අස්වැන්න විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව මේ ඔයාලට දකින්න තියෙන්නේ අපි අස්වැන්නු නෙලාගත්තට පස්සේ මේ බඳුන තියෙන විදිහ. ඉතින් මම අස්වැන්නු නෙලද්දී අඟලක් විතර උඩින් තමයි මේ ලුණු කොළ ටික කපා ගත්තේ. ඊට පස්සේ ආය අපිට ඒකට කොම්පෝස්ට් වගේ කාබනික පොහොරක් එකතු කරලා නැවතත් අස්වැන්නු නෙලා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේකට හොඳ පෝෂණයක් නැවත දුන්නොත් අපිට නැවතත් මේ වගේ හොඳ අස්වැන්නක් ලබා දෙයි කියලා මම හිතනවා. තවත් මේ වගේ වැදගත් කෘෂි කර්මාන්තයට සම්බන්ධ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.